කට ගියා අපිට නඩු දැම්මයි කාලේ පහුගිය කාලේ අපි අධිකරණ වලට ගියා. අපි නඩු වලට පෙනී හිටියා. අපි බයලා ගියේ නෑනේ. නීතිපතිතුමා ගාවට ගිහලා ඇඬුවේ නෑ මේ නඩුව අයින් කරන්න කියලා. ඒ නිසා විපක්ෂ නායකතුමාටත් කොන්දක් තියෙන්න ඕනේ. ඒ මුදල් අවභාවිතා කරා නම් ඒ නඩු වලට පෙනී හිටලා වැරදිකාරද නිවැරදිකාරද කියන එක රටට ඔප්පු කරන්න. නඩු හබ ගැන වංචා දූෂණ ගැන ලොකු සාකච්ඡා යනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. හැබැයි කවදා හරි ඒ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් ඒ පැත්තට කරන වැඩෙත් නතර නම් කරනවා. ඔබතුමා ඒ පැත්තෙන් මේ පැත්තේ අයට කියනවා මේ පැත්තේ ඒ පැත්තට කියනවා සහතික වශයෙන් මේක අවසන් කරන යුගයක් මේ රටේ හදනවා. ගරු කාලයක් යයි. ඒ කාලය යනකොට ප්‍රශ්නයක් නැහැ. නරක දෙයට ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. හොඳ දේවල් ටිකක් පරක් වෙනවා. ඒකත් අපි දන්නවා. හරි බලමු. කවුද ඇතුලේ ඉන්නේ කියලාත් බලමු. හරිද? ඒ ගැන තියාගන්න එපා. හරිද? ඔබතුමා කිව්වා මේක නතර කරන්න ඕනේ කියලා බොහොම හොඳයි. ඒක නතර කරන්න ඕනේ. අපිත් 100%ක් විතර ඉන්නවා. හැබැයි ඒ වගේම ඔබතුමා අමතක කරන්න එපා. ඔබතුමාලට 2015 ඉඳලා 19 වෙනකම් බලයක් පැවරුණා මේක අහවර කරන්න. කැබිනට් මණ්ඩලය මගින් අවසර දීලා තිබුණා. ඔබතුමාලා දැඩි උත්සාහයක් කරා. ඒ කමිටුව විසින් නඩු දැම්මා අනුත්සාහනායක මන්ත්‍රීතුමා. හරි. ඒක අඩුපාඩුකම් තිබුණා නම් ඒවා තවත් සාර්ථක කරලා ඒක කරන්න ඒ පිළිබඳ කිසි විරෝධයක් නැහැ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කවුරු හරි කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒ බලය මට තිබ්බනම් මම ඊට කලින් දවසකුත් කිව්වා. මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් අපිට බලන් දෙන්න වෙන්නේ බන්ධනාගාරයට. ඒ බලය මට තිබුණේ නැහැ හරියට. තිබ්බනම් මම දන්නව කරන විදිහ.